අද දවස ගත්තොත් අතරම අපි හොඳට බෝල් කරා කියන්න පුළුවන්. මොකද අපි ඊයේ අතරම හොඳ විකට් එකක්. ඉතින් අපි ඊයේ අපේ අතින් වෙච්ච මිස්ටේක්ස් ඉල බලලා මමයි අසිත එයාගේ ෆාස්ට් බෝලින් කෝච් කතා කරලා අපි අපේ පැත්තෙන් ෆාස්ට් බෝලර්ස්ලාගෙන් ගාල්ලේ මේ තනතුරු දෙන්න පුළුවන් උපරිම සපෝට් එක අපිට දෙන්න. අපි ඊයේ ආපහු ප්ලෑන් කරගත්තා. අපේ මොනවද උන අඩුපාඩු තව පොඩ්ඩක් අපි මොනවද කරන්න ඕනේ වැඩිපුර. ඒ ටික ඉතින් අපි හොඳට කරා. ඇත්තටම අද දවස ගැන ඉතාමත් සතුටුයි. අපි හොඳට මම හිතන්නේ හැම පැත්තෙම ස්පින් එක පේස් එක එක කාල සීමාවල් දෙවිලා අපි හොඳට කරලා. ඉතින් ඒක හොඳ දෙයක් අද දවසේ. ඇත්තටම විකට් එක බැලුවොත් පිටිකරුවන්ට හොඳ විකට් එකක්. ඉතින් දවස් දෙවෙනි දවසේ කියලා නෑ. ඒක අදටත් බැට්ස්මන්ලට බැට් කරන හොඳ විකට් එකක්. ඉතින් ඒක වෙනස් වුණා නෑ. ඊයේ අද දෙකේම පිටිකරුවන්ට හොඳ තනිතුරක් නේ. I think nothing went wrong, but they batted really well, and the wicket was very good for batters as well. And I think we bowled really well in the faces, and also we plan to reduce our economy under 3, and we could do it today. So and all the spinners as well. I think maybe a chance for the bowlers, but it's not sure because this is a different wicket that we played before. I think this wicket is better for the batsman. Yeah. අපි ඇතරම් බැලුවොත් අපි ඒ දවසත් බෝල් කරලා තිබ්බේ. එතකොට ෆාස්ට් බෝලර්ස්ලා අසිතවමත් බෝල් කරලා තිබ්බා. ඉතින් අපි බලන්න හැම වෙලෙම අපේ සැලැස්ම වෙන්නේ පොඩි ස්පෙල්ස් එකකට තමයි ෆාස්ට් බෝලර්ස්ලාගෙන් වෙන්න ඕන සපෝට් එක ස්පිනර්ස්ලට අපි අරන් දෙන්නේ. එහෙම නැත්නම් අපි බෝලින් යුනිට් එකක් විදිහට අපි බලන්නේ කවුරුත් මහන්සි නොවි පුළුවන් වෙලාවට කැප්ටන් බලන්නේ අපිව රෙස් කරවලා ඕවර්ස් 3යිද ස්පෙල් එක 4යිද ෂෝට් ස්පෙල් ඇවිල්ලා අපිට ඒ අවශ්‍ය රෙස්ට් එකක් දීලා ඒ අවශ්‍ය ටීම් එකට අවශ්‍ය දේ කරගන්න තමයි දැන් එයා කැප්ටන් බලන්නෙත් බෝලර්ස්ලා බලන්නෙත්. කියන්නේ අපේ කෝචින් ඩිපාර්ට්මන්ට් එකෙමත් ඒක අපි කතා කරන්නේ. මොකද ඕවර්ස් 5ක් දානවා කියන්නේ එක දිගට ලේසි නෑ. කොච්චර දැන් අනික ගාල්ලේ මේ වගේ අපිට මේ විකට් එකත් එක්ක බලපුවම ෆාස්ට් බෝලර් කෙනෙක්ට ඇවිල්ලා ඕවර්ස් 5ක් දානවා කියන්නේ හොඳටම හොඳයි. එක දිගට ඕවර්ස් 5ක් දාලා විකට් එකක් අරන් ලකුණු 14කට, ඒ කියන්නේ ලකුණු 3කට අඩු වෙන රන් රේට් එක තියනවා කියන්නේ හොඳටම හොඳයි. ඉතින් එයාට තව ටිකක් බ්‍රේක් එකක් දුන්නාට පස්සේ එයාට තව ටිකක් ෆ්‍රෙෂ් වෙලා ආපහු ඊළඟ ස්පෙල් එකට හොඳට එන්න පුළුවන්. ඒකට තමයි ඕවර්ස් 5ක් දාලා නැත්නම් ඕවර්ස් 3ක් හෝ 4ක් දාලා නවත්තලා ආපහු ගෙන්නේ. මම හිතන්නේ ඒක බලපෑමක් වෙනවා. ඇත්තටම ඒවට අපි ඒක රිකවර් කරා බෝලර්ස්ලාගේ පැත්තෙන් අන්තිම වෙද්දී දවසේ අන්තිම විදියට. මොකද ඒ කට්ටිය හොඳට බැට් කරා. ඒ දෙන්න හොඳට සෙට්ලා එද්දී chances අඩුයි ගියා ඒ කට්ටියගේ. අර කියපු chance එක දෙක අපි අල්ලගත්තාම තව ටිකක් මීට වඩා ලකුණු පොඩ්ඩක් අඩුවෙන් තියන්න තිබ්බා. ඒත් මම හිතන්නේ බෝලර්ස්ලා ඒ පුළුවන් සපෝට් එක උපරිම දීලා අන්තිම වෙනකොට දවසේ අන්තිම වෙනකොට වාසිය අපේ පැත්තට ගත්තා කියලා මම හිතනවා. ඔව් අනිවාර්යයෙන්ම හොඳ විකට් එකක්. ඉතින් අපේ බැට්ස්මන්ලා ඉන්නවා. ඒක අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් හොඳ විකට් එකක් තියෙන. ඉතින් අපේ බැට්ස්මන්ලාත් බලන් ඉන්නේ ලකුණු ගහන්න. ඒක ඇත්තටම හොඳ විකට් එකක් වෙයි ඔක්කොම බැට්ස්මන්ලාට. ඇත්තටම ස්පින් එකට අපේ අද ඊයේ විකට් එකේ ලොකු සපෝට් එකක් තිබ්බේ නැහැ. ඉතින් බෝලේ කැපුණෙත් නැහැ. බැට්ස්මන්ලා ලේසි වුණා. ඒ කියන්නේ තව ටික රන්ස් අඩු කරන්න තමයි අපි මේ ප්ලෑන් එකට ගියේ. කොහොමත් ඉතින් වයිඩ් එකක් දෙයක් යනවා. අපි මේ පැත්තේ ප්ලෑන් එකක් හදාන් බෝල් කරනකොට ලකුණු ටිකක් යනවා. හැබැයි වැඩිපුර ඒ අපේ ඉලක්කය වෙන්නේ වෙලාවේදී ස්පින් එකේ පැත්තෙන් ලකුණු අඩු කරනවා. මොකද පේස් එක ෆාස්ට් බෝලර්ස් හොඳට දානකොට අනිත් පැත්තෙන් අපි ලකුණු ඉර කරන්න ඕනේ. ඒකෙන් තමයි ස්පින් එක ඇවිල්ලා ඒක ෆීල්ඩ් එකක් හදාන ඒකට බෝල් කරන්නේ. It's not easy. So I think the both teams did well today. Yeah, they batted really well also, and I think we also bowled really well.